ගොඩක් මිනිස්සුන්ට වරදිනවා නිවටකම නිසා. ශ්‍රාවකත්වයේ තිබ්බත් නිවට නම් ගොඩාක් වෙලාවට වරදිනවා. අනුන්නේ පව්වලට හූ මිටි තියලා ගොඩාක් අය වරද්ද ගන්නවා. මේ මහා ශ්‍රාවක භාවයන් ලැබූ මේ සංඝයාට පවා මෙහෙම වුණා. මේ බොහෝම කාලයකට පෙර කසුප් බුද්ධ කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වෙද්දි පිරිනිවිලා බුදුරජාණන් වහන්සේගේ සෑය හැදෙනවා ඒ කාලේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාපු ගමන් ඒ කසුප් මුනිදුන්ගේ ධාතු ඒක ඝන වුණාලුනේ. විසිරුන්නේ. ධාතුන් වහන්සේලා ඒක ඝන වුණාම වෙන්නේ ඝනරන් පිළිමේ වගේ අර දෙන අරිනකොට ධාතු විසිරිලා නැහැ. වැසූ රන් දෙන අරිනකොට තනිකරම නිකන් රණෙන් කරවපු පිළිමයක් වගේ බුදුරජුන්ගේ සිරුර ඝන වෙලා. එතකොට හදන්න වෙන්නේ එක සෑයයි. ඒ සෑය හදන්න දෙව් බඹ නාග යක්ෂ මනුස්ස සියලු දෙනා එකතු වුණා. ඒක අසිරිමත් සෑයක් ඒ යුගයේ. මතු පිට gadol රණින් කරවපු විස්මිත සෑයක් ඒ කාලේ හැදෙනවා. සෑය හැදි හැදි තියදී කට්ටියට ගම් දනව් වලට ආරංචි ගියා. මෙහෙම සෑය හැදෙනවලු. අපිත් ගියොත් එහෙම අපිට උපස්ථාන කරලා පින් කරගත්ත එකි. අලුත බැඳපු ජෝඩුවක් හිටියා. දෙන්න මේ සෑරජාන් වහන්සේට උපස්ථානය කරලා පින් කරගෙන එමු කියලා යන්න ලැහැත්ති වුණා. බිරිඳ දෙන්නටම ඇති වෙන්න මගට මොනවා හරි හදා ගන්න ඕනේ කියලා අග්ගලා කැවුම් එව මෙව හැදුවා. දැන් ස්වාමියා කරත්තේ පදිනවා. බිරිඳ කරත්තේ පිටිපස්සේ නැගලා ස්වාමියාත් එක්කත් ඔය ඒවා මේවා කී කී යනවා. කරත්තේ මෙහෙම පාරේ යමින් ඉඳි බිරිඳ එකපාර දැක්කා. පිණ්ඩපාතේ වඩින ස්වාමීන් වහන්සේ නමක් මෙහෙම පහ වුණා. ඇය ස්වාමි පුරුෂයාට කිව්වා හිමියනි කරත්තේ ඩිංගිත්තන් නවත්තන්න. අර ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. අපි උන්වහන්සේට ඔය අපි අරගෙන යන මොනවා හරි ටිකක් පූජා කරමු. ඇය හදාගෙන ආපු අග්ගල ටිකක් අරන් ගිහින් මේ ස්වාමීන් වහන්සේගේ පාත්‍රයට පූජා කළා. ස්වාමියා කරත්තෙන් බැස්සේ නෑ. එයා කරත්තේ හිටියා. ඇය බැහැලා ගිහිල්ලා අර ස්වාමීන් වහන්සේට අග්ගල පූජා කළා. උන්වහන්සේ හරි ප්‍රසන්නයි. මූණ බබලනවා. නිවිලා උන්වහන්සේගේ පෙනුම. ඇයට ආව අමුතු සතුටක්. ඇය කැවුම් පූජා මේ අග්ගල පූජා කරලා වැඳලා උන්වහන්සේගේ කකුල් දෙක ළඟ පැතුවා මෙහෙම. ස්වාමීනි මේ මටත් ස්වාමි පුරුෂයාටත් තිබුණු අග්ගලා මම මේ පූජා කළේ. මේ පූජාවේ පින මටත් මගේ ස්වාමි පුරුෂයාටත් දෙදෙනාටම අයිති වේවා. ස්වාමීනි ඔබ වහන්සේ හරි සැනසෙල්ල ඉන්න කෙනෙක්. ඔබ වහන්සේ සැනසුණු යම් දහමක් ඇද්ද? ඒ දහම අපි දෙන්නටත් ඉක්මනින්ම අවබෝධ කරගන්න ලැබේවා. මේ පැතුවා. ඒ පැතලා නැගිටිනවා. ඒ නැගිටිනකොට අර ස්වාමීන් වහන්සේ අභිඥාලාභී රහත් මුනිවරේ ඈ හිතපු හිතුවිල්ලයි ඇගේ පින විපාක දෙන විදිහයි උන්වහන්සේට සැනකින් පෙවුණා. ඇයි හිතුවා ඉක්මනින් ධර්ම අවබෝධ කරගන්න ලැබේවා කියලා. ඉක්මනින් අවබෝධ කරගන්න ලැබෙනවා. එයාලට වැඩි කාලයක් නැහැ. ගෞතම සාසනය මේ දෙන්නම අවබෝධ කරනවා. උන්වහන්සේ ඒක දැක්කා. දැක්ක ගමන් උන්වහන්සේට නිකන් යන්තම් හිනාවක් ගියා. උන්වහන්සේ හිනා වෙනකොට ටිකක් අමුතු ඇති. ඒක එක එක්කිනාට විවිධයිනේ හිනාවනේ. සමහරුන්ගේ හිනාව ලස්සනයි. සමහරුන්ගේ හිනාව නිකන් එයා හිනා වෙද්දී නිකන් හාස්‍ය ජනක ගතියක් එනවා. මට හිතෙන්නේ ඒ වගේ වෙන්නේ නැති උන්වහන්සේ. උන්වහන්සේට එකපාර හිනා ගියා. ඇයට නිකන් හරි ගියේ නෑ ඒක. ඇය කල්පනා කළා මොකෝ උන්වහන්සේ හිනා වෙන්නේ. ඇය අග්ගල ටිකත් අරන් ආපහු ගියා කරත්තෙට. උන්වහන්සේට කොටසක් පූජා කරලා ඉතුරු අග්ගල ටික අරන් කරත්තෙට ගිහින් ගොඩ වුණා. ස්වාමි පුරුෂයාට ඇය කියනවා හිමියනි අර ස්වාමීන් වහන්සේ මං අග්ගල පූජා කරලා නැගිටිනකොට නිකන් අමුතු හිනාවක් දැවනේ. පිනුම් කාර්යයක්ද කොහෙද මගේ හිතේ කිව්වා. නිකන් කියපු වචනය. තමන්ගේ බිරිඳනේ.
තමන්ගේ බිරිඳේ හින්දා අලුත බැඳපු එක්කෙනානේ. ඒ හින්දා මේ මිනිසයා තිබ්බනේ හූමිට්ටක්. හූමිටි තියනවා කියන එක තේරෙනව නේද? හූමිට්ටක් තිබ්බනේ. වෙන්නත් ඇති සොඳුරි කිව්වා. අරයාගේ කර්මේ මෙයා හෙත්තු වුණා. ඒ හෙත්තු වෙනවටනේ අපි හූමිටි තියනවා කියලා කියන්නේ. හරියට බේරෙන්න වෙනවා මේකින් නම්. හරියට මිනිස්සු ඉන්නවා. සංඝයාගේ ඇද කියන. පූජාවල් වල ඇද කියන. පින්කම් වල ඇද කියන. තව මිනිස්සෙක් දානයක් මානයක් පූජා කළත් ඒ වගේත් ඇද කියන. සවුත්තු ඒවට හූමිටි තියන්න නම් එපා. අර හූමිට්ට ඒක චූටි එකක් නෙමෙයි. ඇය කිව්වා පිනුම්කාරයෙක් කොහෙද මේ හිමියනි. අර මිනිසයා බිරිඳනේ කියලා අනුමෝදන් වුණා. සොඳුරි එහෙමත් වෙන්න පුළුවන් ඉතින්. ඇය ඊට පස්සේ කියනවා හැබැයි හිමියනි ඉතින් උන්වහන්සේ හරි ශාන්තයි. ඔය දන්නවද? මං අග්ගල පූජා කළේ ඔයාගේ මගේ අපි දෙන්නගෙම නමින්. මං පැතුවා මෙහෙම පැතුමා. අග්ගලා පිදූ පිනෙන් ඔබ වහන්සේ අවබෝධ කරපු සැනසෙල්ල අනේ අපි දෙන්නට ඉක්මනින් අවබෝධ කරන්න ලැබේවා පැතුවා. එතකොට බිරිඳ කියපු වචනේ ඔහු අනුමෝදන් වුණා. සාදු සාදු සොඳුරි එසෙම වේවා. හෝමිට්ටකුත් තිබ්බ අනුමෝදනුත් වුණා. කාලෙ ගෙවි යනවා. දෙදෙනා කර්මානුරූප ගමනක ගියා. ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙද්දී අර ගෑනු ළමයා ස්ත්‍රියාවක් විදිහටම උපදිනවා. සර්කස් කාර්යයකගේ දුවක්. බලන්න කර්මයේ කරකන හැටි. ඒ ගානට එනවා සර්කස් කාර්යයකගේ දුවක්. චූටි කාලේ ඉඳලා දකිනවා තාත්තා පිනුම් ගහනවා. පිනුම් ගහන තාත්තෙක්. ඇයට චූටි කාලේ ඉඳලා තාත්තා පුරුදු කරනවා පිනුම් ගහන්න. උතුම් සංගරුවනකට පිනුම්කාරයා කියපු කර්මේ විඳවනවා. ඇය ලපටි කාලේ ඉඳලා ඉගෙන ගත්ත ප්‍රධානම ශිල්පී පිනුම් ගැහිල්ල. ඇය තරුණ වයසට එනකොට ප්‍රසිද්ධ පිනුම්කාරියා. සර්කස් එක දුවන්නේ ඇගේ නමින් පිනුම්කාරියකගේ සර්කස් කියලා. ඒ කාලේ ඔක හරි ප්‍රසිද්ධයි. ඒ සර්කස් එක ගමින් ගමට ගියා. ඔය අතරේ ඇයගේ කර්මයට හූමිටි තියපු කෙනත් මනුස්ස ලෝකෙට ඇවිත් ඉන්නවා. ධනවත් සිටු පවුලක එකම පුතා ඔහු උග්ගසේන. මොකක්ද එයාගේ නම? උග්ගසේන. උග්ගසේන සිටු පුත්‍රයා මහ සිටු පරම්පරාවක තනි අයිතිකාරයා. උග්ගසේන ওই සර්කස් ආදියට එච්චර කැමති නැහැ. උග්ගසේනගේ යාළුවෝ එකපාර ඇවිල්ලා උග්ගසේනට කිව්වා මේ ආන් පිනුම්කාරියගේ සර්කස් ඇවිල්ලා තියෙනවා. දඹදිව හරි ප්‍රසිද්ධයි පිනුම්කාරියගේ සර්කස්. යන් අපි බලන්න. අනික් කිසි එකකට ආස හිතුන්නේ නැති වුණාට මේකට ආස හිතුණානේ. යන් කියලා ගියා. සර්කස් බල හිටියා. එක සර්කස් එකක්වත් හිතට වැදුන්නේ නැහැ. පිනුම්කාරියගේ සර්කස් පටන් ගත්ත විතරයි. නිකම් පිනුම්කාරි පෙවුනේ පිනුම්කාරි උඩ සර්කස් ගහනවා. පිනුම්කාරියෝ පෙවුනේ වල්ගහතරුව වගේ. හිත පටලැවිලා ගියා. ඇය සර්කස් ගහන එක මේ උග්ගසේනගේ හිත බැඳගත්තා. උග්ගසේන පිනුම්කාරිය ගැන බැඳුණු හිතකින් ආසනේ නැගිටලා ගෙදර ආවේ. ගෙදර ඇවිල්ලා අම්මටයි තාත්තටයි රණ්ඩු කරනවා. මට ඇයවම ඕන වෙන කවුරුම් මට එපා. බේරන්න බැරි තැන ඒ තාත්තා ඒ කට්ටියව ගෙන්නවා. සර්කස් කාර්යව ගෙන්නලා ඒ සර්කස් කාර්යයට මෙහෙම මහා දෙවන්ත සිටු මන්දිරයකට එන්න ලැබිච්ච එකත් වාසනාවක්. දුවවත් එක්කන් ආවා. ඇවිල්ලා මේ ගැන කතා කළා මෙහෙමයි අපේ පුතාට ඔයගේ දුව ගැන හිත ගිහින් තියෙනවා. ඔය දැන් මෙහෙට ආපු එකේ මහා ලොකු විවාහ මංගල්‍යව මෙව ඕනේ. දුව මෙහි නවත්තලා යන්න. අපේ පුතාගේ බිරිඳ විදිහට. ඔයටත් ලාභයක් නේ.
කිසිසේත් සර්කස් කාරයෙක් නොකියන කතාවක් මේ මිනිස්සු කිව්වනේ. ඔයගේ පුතා අපේ දුවට කැමති නම් මගේ අකමැත්තක් නැහැ. හැබැයි දූ නවත්තන්නේ. ඔයගේ පුතාට ඕන නම් අපේ සර්කස් එකේ ඉන්න කියන්න. සර්කස් එක සම්පූර්ණයෙන් දුවන්නේ අපේ දූ උඩයි. දූව නවත්තන්නේ. උග්ගසේන මේක අහන් හිටියා. අම්මයි තාත්තයි දෙන්න විරුද්ධ වෙලා රණ්ඩු අල්ලන්න යනකොට උග්ගසේන කිව්වා හරි මම බඩු ලැහැත්ති කරගත්තා යන්. උග්ගසේන ලැහැත්ති අර සිටු මන්දිරේ තිබිච්ච ඔක්කොම සුව පහසුව අත්හැරලා අර සර්කස් කාරියත් එක්ක යන්න. කර්ම මේ කර්ම. ධනවත් පවුල් වල ගෑනු ළමයි ඒක විඳවන සමහරවට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්චි මහා කනාටු කොල්ලත් එක්ක යාළු වෙන්නේ. කර්ම. එකතු වෙලා කරගත්ත කර්ම. අර හොඳට සැපට ඉන්න තියෙන ජීවිතේ එතනින්ම ඉවරයි. අධ්‍යාපනයේ මඟ කඩා කප්පල් වෙලා සමාජයට මුහුණ දී ගන්න බෑ. තිබුණු සුව පහසුව අහලක නැහැ. ගඳ ගහන මිනිහෙක් එක්ක ජීවිත කාලෙම එකට ඉන්න වෙලා. කර්ම නෙමෙයිද? කර්ම. එකතු වෙලා කරපු හූමිටි තියතිය කරපු කර්ම. සර්කස් එකට ගියා. සර්කස් බෑ මේ මිනිහයාට. සුකුමාරයට හැදිච්ච කෙනෙක්. මෙයා අර සර්කස් එකේ තියෙන ওই බඩු අදින ඒවා ඕවා මේවා කරගෙන ඉන්නවා. දරුවෙක් හම්බුණා. සර්කස් කාරියට දරුවා හම්බුණාට පස්සේ මේ සර්කස් කාරී දරුවා නරවනවා. දැන් බැඳලා ටිකක් කල් ගිහින්නේ. අර මුල්ම ආදරේ දැන් නැහැ. දරුවා නලවන ගමන් මේ මිනිහයාට පොඩ්ඩක් හින් ගහනවා. සර්කස් එකේ බඩු අදින එකාගේ පුතා නැලවියා කියනවා. උග්ගසේන මේක අහන් හිටියා. පිච්චුණා උග්ගසේනගේ හිත. උග්ගසේන ගිහින් කිව්වා ඔහොම කියන්න එපා. ඇය අහන්නේ. ඇය ගණන් ගන්නෑ. උග්ගසේනට තරහා ගියා. උග්ගසේන කිව්වා උඹ ආඩම්බර උඹේ පිනුම් නිසානේ. මං ඔබට වඩා පිනුම් ගහන්න දක්ෂ වෙනවා. උග්ගසේන හිතට ධෛර්යය අරගත්ත මාමණ්ඩි ළඟට ගියා. ගිහින් කිව්වා මාමණ්ඩි මටත් පිනුම් ගහන්න පුරුදු වෙන්න ඕන. උග්ගසේන පිනුම් ගහන්න පුරුදු වුණා. කර්මයේ උදව්වද මන්දා හිතා ගන්න බැරි තරම් දක්ෂ පිනුම්කාරයෙක් වුණා. උග්ගසේනත් දැන් පිනුම් ගහනවා සර්කස් කරනවා. ඔය උග්ගසේනගේ සර්කස් එක පිනුම්කාරියගේ සර්කස් එක ඉක්මවා ගියා. පිනුම්කාරි කැපුණා. දැන් මිනිස්සු ආස උග්ගසේනගේ සර්කස් වලට. ඔය සර්කස් එක ගිහින් තියනවා. සසරේ වාසනාව නිසා ඒ අනුමෝදන් වීමේ පින. අර දැන් මම මෙච්චරලා කිව්වේ හූමිට්ටක් කරපු විපතක්. හූමිට්ටක් ගියපු දුරක් බලන්න. අවසානයේ තමන් දෙදෙනාම කරගත්ත සුන්දර කර්මයේ අනුමෝදන් වීමේ විපාකෙත් ඉස්සරහටම ආවා. සෙවන් නුවරට යනවා උග්ගසේන සර්කස් එක පෙන්වන්නට. එදා බුදුරජාණන් වහන්සේ උදෑසනම මහ කරුණා සමවතට සමවැදිලා භාග්‍යතුන් වහන්සේගේ කරුණා දැල බුදුරජාණන් වහන්සේ එළුවා. ඒ කරුණා දැලට අහුවෙන්න සසරේ පින් තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ කරුණා දැලට උග්ගසේන නැමැති පිනැත්තා අහු වුණා. මහා මොග්ගල්ලාන රහත් මුනිදුත් එක්ක බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා සර්කස් භූමියට. ඒ සර්කස් භූමියට එද්දී උග්ගසේන සර්කස් එක ගහන්න ඇඟ සමබර කරගෙන ඔක්කොම ලැහැත්ති. උග්ගසේනගේ සර්කස් එක අමාරුයි. තනි උණ ගහේ උග්ගසේන කැරණුම් 7ක් ගහලා යලි හිට ගන්නවා. ඒකට හොඳ චිත්ත ඒකාග්‍රතාවයක් එයා කලින් හදනවා. ඒක හදාගෙන සර්කස් එක ගහන්න ලැහැත්ති වෙද්දී උග්ගසේනගේ සර්කස් බලන්න ආපු මිනිස්සු ඔල්වරසන් දිදී හිටියා. එකපාර නිශ්ශබ්ද වුණා. උග්ගසේන බැලුවා බිම. බලද්දි මෙතෙන්ට බුදුරජාණන් වහන්සේ මහ මොග්ගල්ලාන මුනිදුයි වැඩම කරලා. උග්ගසේනට සතුටු හිතුන්නේ. උග්ගසේන කල්පනා කළා ඇයි අපේ මම මේ සර්කස් එක ගහන්න ලැහැත්ති වෙද්දී මේ වෙලාවෙම ආවේ. උග්ගසේනගේ හිත සවුත් වුණොත් සියල්ල ආවරණය වෙනවා. බුදුරජාණන් වහන්සේ මොගලන් මුනිදුට කියනවා මොග්ගල්ලාණය උග්ගසේනට සර්කස් එක ගහන්න කියන්ට ශාස්ත්‍රුන් වහන්සේත් ඇවිත් ඉන්නවා කියලා කියන්ට.
මොගලන් මහරහතන් වහන්සේ බිම ඉඳලා උග්ගසේනට එරදියෙන් කතා කළා. බිම ඉන්නේ. හැබැයි නිකන් කන ළඟ කියනවා වගේ උග්ගසේනට ඇහෙනවා. පුතේ උග්ගසේන සර්කස් එක ගසාපන්. ශාස්ත්‍රුන් වහන්සේත් නුඹේ සර්කස් එක දකින්න ඇවිල්ලා. උග්ගසේනට සතුටක් ආවා. සතුටින් හිත එකඟ කරගෙන කැරණුම ගහන්ට මේ උණ ගහෙන් නික්මෙනකොටම උග්ගසේනගේ ඒකාග්‍ර වෙච්ච හිතට බුදුරජාණන් වහන්සේගේ කාරුණික බණපදේ ඇහෙන්ට සැලැස්සුවා. මුංච පුරේ මුංච පච්චතු මජ්ජේ මුංච භවස්ස පාරගෝ. පුතේ අතීතෙත් අතහැරපන් අනාගතෙත් අතහැරපන් වර්තමානෙත් බැඳෙන්න එපා භවයෙන් එතරට ඵලයන්. මේ තමයි බණපදේ. විස්මයක්. තව කෙක් කරපු පින උනත් සතුටින් අනුමෝදන් වීමේ ඒ පුණ්‍ය චේතනා පහල කරපේකේ විස්මේ බලන්න. උග්ගසේන කැරණුම් ගැහුවේ පෘථග්ජනෙක් විදිහට. යලි කැරණුම ගැහලා උණ ගහ මත හිට ගන්නකොට සව් කෙලෙසුන් නැසූ මහරහතන් වහන්සේ නමක් වෙලා. ඒ නිසා මම මේ කාරණාව වලට කිව්වේ අපි ඒ මොහොතේ අපේ ආයතන මුල් කරගෙන චේතනා උපද්දනවමයි. අනුන්ගේ පව්කමකටවත් පින්වතුනි හූමිටි තියෙන විදිහට චේතනා උපද්දන්න එපා.